අපේ චෝටි කාලේ චූම්පාන්ගෙන් කන්න ආසම කෑමක් ගෙදරදීම මෙච්චර ලේසියෙන්ම හදන්න පුළුවන් කියලා ඔයාලා කලින් දැනන් හිටියද? නම මං කියන්න දෙයක් නෑනේ. ඔයාලා දැනටමත් දන්නවනේ මේ මොනවද කියලා. ඇත්තටම මවත් මේක හදන ෆස්ට් ටයිම්. මං TikTok වීඩියෝ එකක දැකලා මට ආස හිතුණා ඒ විදියටම ගෙදරදීම හදන්න කන්න ඕනි කියලා. අපි බලමු එහෙනම් කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඒකට ලුණු තේ හැඳි භාගයයි, සීනි මේස හැඳි 2යි, යීස්ට් පුරෝපු තේ හැන්දකුයි දාලා මේ සේරම අතින් හොඳට කලවම් කරගන්නවා. දැන් මම මේ අරන් තියෙන්නේ එක බිත්තරයකට පිටිකිරි මික්ස් කරලා. දැන් මම ඒක පාන් පිටියකට ටික ටික දාගන්නවා. දැන් මේ වගේ ගොඩක් ඇලෙන්නේ නැති ඩෝ එකක් හදාගන්න ඕනේ. දැන් ඒකටම බටර් මේස හැඳි 2ක් දාගෙන මේ ඩෝ එක හොඳ සොෆ්ට් ගතියට එනකම් විනාඩි 10ක් අතින් හොඳට අනා ගන්න ඕනේ. දැන් මේ විනාඩි 10කට පස්සේ පේනව නේද ඩෝ එකේ සොෆ්ට් ගතිය. දැන් මම භාජනයකට තෙල් ටිකක් ගාගෙන මේ ඩෝ එකේ එකෙන් තියලා පැයක් වහලා පිපෙන්න තියෙනවා. මේ පැයකට පස්සේ බලන්න ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙන ලස්සන. මම දැන් මේ ඩෝ එකෙන් සමාන බෝල 9ක් කඩා ගන්නවා. දැන් ආපහු පාරක් තෙත කිචන් ටවල් එකකින් මේ ටික විනාඩි 15ක් වහලා තියන්න ඕනේ. ඒ විනාඩි 15 යනකම් මම සොසේජ් ටික බෙද ගන්නයි හදන්නේ. මේ වගේ ගොඩක් කර ගන්නේ නැතුව ඔයාලා සාමාන්‍ය ගානට සොසේජස් ටික බෙද ගන්න. දැන් විනාඩි 15කට පස්සේ පිටි බෝල ටික ආපහු ඩබල් සයිස් වෙලා. මම දැන් ඒකෙන් එක බෝලයක් අරගෙන සොසේජ් බන් එකේ හැඩය මෙන්න මේ වගේ හදා ගන්නවා. මුලින්ම ඩෝ එක තියෙන එකේ පාන් පිටි පොඩ්ඩක් ඉහ ගන්න ඕනේ. දැන් මම මේ පෙන්නන විදියට ඔයාලා මේක හදා ගන්න. මෙන්න මේ වගේ නවා ගන්න ඕනේ හොඳට ඇතුළ ටිකක් තද කරලා. මට ටිකක් මේ වැඩේ අමාරු වුණා. මං හදන පළවෙනි පාරනේ. ඔයාලා මීට වඩා හොඳට මේකේ හැඩේ හදාගනී කියලා මට හිතෙනවා. දැන් ඒ වගේ හදාගත්ත සේරම ටික ආපහු තෙත කිචන් ටවල් එකකින් වහලා විනාඩි 10ක් පොඩ්ඩක් පිපෙන්න තියන්න ඕනේ. මේ අතරතුර බන්නල ලස්සන වැඩි කරගන්න ඒකේ උඩින් ගාන බිත්තර මිශ්‍රණයක් හදාගන්නවා. බිත්තරයකට මේ වගේ පිටිකිරි මේස හැඳි 3ක් දාගෙන මේක හොඳට මික්ස් කරගන්නවා. දැන් විනාඩි 10කට පස්සේ මේ වගේ ලස්සනට මේක පිපිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම මේ හදාගත්ත බිත්තර මිශ්‍රණේ මේ වගේ උඩින් හොඳට ගා ගන්නවා. දැන් මේක බේක් වෙන්න දාගන්නවා. මට මේක බේක් වෙන්න විනාඩි 20ක් වගේ ගියා. මම සෙල්සියස් අංශක 200ෙන් මේවා බේක් කරේ. අවන් එකෙන් අවන් එකට මේ දේවල් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා බලලා ඒක හදාගන්න. දැන් මගේ සොසේජ් බන් ටික හොඳට ලස්සන කලයකකට බේක් වෙලා තියෙන්නේ. දැන් අන්තිමයටම මේ වවල උඩින් බැටර් ටිකක් ගා ගන්නවා. ගාලා මේ ටික හොඳට නිවෙන්න දෙන්න ඕනේ. මේ තියෙන්නේ මම ලේසියෙන්ම හදාගත්ත සොසේජ් බන් ටික. ඇත්තටම හැඩේ නම් මට ලොකුවටම හරි ගියේ නෑ. හැබැයි මේකේ රස නම් කියලා වැඩක් නෑ. ඒ වගේම මාරම සොෆ්ට්. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්නම ඕනේ. මට ෆොටෝස් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. බයි බයි.